හායි යාළුවනේ මුලින්ම කියන්න ඕන මේ ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද ඉන්නේ කියලා අපි මේ ඉන්නේ මාලදිවයිනේ තියෙන අලුතෙන් හදාගෙන එන කියන්නේ අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් යටතේ තියෙන රිසෝට් ප්‍රොජෙක්ට් එකක මේ ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම සාමාන්‍ය රිසෝට් එකක ලෑන්ඩ්ස්කේපින් කන්ස්ට්‍රක්ෂන් වගේ හැමදේම තියෙනවා. ඒතර මේකේ ලෑන්ඩ්ස්කේපින් වලට අපිට දැන් මේ රිසෝට් එක ඇත්තටම ගත්තොත් මේක ලබන අවුරුද්දේ මාස 9කින් විතර මේක ඔපරේෂන් ලෙවල් එකට ගේන්න තමයි මේ ක්ලයන්ට්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට මේකේ ඇත්තටම ලෑන්ඩ්ස්කේපින් වලට අපිට ගොඩක් මේ පොල් පැල කියන එක තමයි යූස් කරන්නේ. මොකද ඒකෙන් අමුතුම ලස්සනක් කියන නිසා. ඒතර මේ පොල් පැල කියන එක ලෑන්ඩ්ස්කේපින් වලට ගන්නව නම් අපි ගොඩක් කාලයක් තිස්සේ මේ පොල් පැල හදලා වගා කරලා මේ වගේ මට්ටමකට ගේන්න අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩි සාමාන්‍යයෙන්. ඒතර අපිට ඒක කරගන්න අමාරු නිසා අපි මේ කරලා තියෙන්නේ අපි පිටින් පොල් පැල මේ අරගෙන මේ තත්ත්වයේ තියෙන අපි ඒක රීප්ලාන්ට් කරනවා අපිට ඕන ලොකේෂන්ස් වල මේ දැන් තියෙන ප්‍රොජෙක්ට් එකේ. අපි ඒක තමයි මේ කරන්නේ මේ මැෂින් එකට මේක කියන්නේ හයිබෙඩ් එක කියලා. ඒ හයිබෙඩ් එක කියන්නේ ඇත්තටම අර මැද ආම් එක ටිකක් උසින් තියෙන නිසා මේක ගොඩක් යූස් කරන්නේ වතුරේ වැඩ කරන්න තමයි. මොකද මේ මූදි ජැටි වගේ හදනකොට අපි මේ හයිබ්‍රිඩ් මැෂින් තමයි යූස් කරන්නේ. ඉතින් අපි මේ ගත්ත පොල් පැල ටික ඒ කියන්නේ ගෙනල්ලි වෙලා අදාළ ලොකේෂන්ස් ටික මාක් කරගෙන ඉවර වෙලා හයිබ්‍රිඩ් එක ආධාරයෙන් අදාළ තැන වලක් කපලා ඉවර වෙලා අපි මේ ප්ලාන්ට් කරගන්නවා. ඒතර මේ පොල් පැල ගලවන එක සහ ඉන්ධන එක හැමදේම වෙන්නේ ලෑන්ඩ්ස්කේප් කන්සල්ටන්ට් කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි මේක කරන්නේ. ඕක තමයි මට කියන්න ඕනේ. ඔයාලට අයිඩියා එකක් ආවා කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. සුබ දවසක්.